හරි. අද සිකුරාදා 15 වෙනි ගාන. right අපි දිනපතා හදන ගානේ 15 වෙනි ගාන. හරි. අපි ඒකේ උත්තර බලමු. right. ගාන කියන්නේ මෙහෙමයි පරිමාව සහ ලඝු ගණක ආශ්‍රිත ගානක් නේ. හරි. සිලින්ඩරයක් තියනවලු සිලින්ඩරාකාර භාජනයක් ගානයක් දැක්කා. ඒකේ මේ පතුලේ ආරේ A කියනවා. ඊට පස්සේ උස ඒ වගේ 4 ගුණයක් කියනවා. නේද? right ඊට පස්සේ කියනවා මේක මේ පතුලේ තියනවලු කේතු ආකාර කොටසක් උඩට නැරලා තියෙනවලු. ඒකේ අරය ඒමලු. ඒ කියන්නේ සිලින්ඩරේ අරයමයි උස සිලින්ඩරේ අරයටම සමානයි. ඒ කියන්නේ පතුලේ අරයයි කේතුවේ උසයි දෙකම සමානයි. right තමයි කියන්නේ. දැන් කියනවා මේ භාජනයේට දැන් මේ පුරවන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය 194.5 ඝන සෙන්ටිමීටර කියලා කියනවා. හරි. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන් සිලින්ඩරේ තිබුණා නම් ඊට වඩා දාන්න පුළුවන්. දැන් මේක ඇතුලේ කේතු ආකාර කොටසක් උඩට නෙරලා තියෙන නිසා දාන්න පුළුවන් උපරිම ප්‍රමාණයකට වඩා අඩුයි දැන්. දැන් අඩු වෙලා තියෙන කේතුවේ ප්‍රමාණයට අඩු වෙලා තියෙනවා. හරි. ඒ නිසා දැන් දාන්න පුළුවන් 194.5යි අපින් අහන්නේ මේ ඒ වල අගය මෙන්න මෙහිමයි කියලා පෙන්නන්න ඕනේ. 3 වරක් 194.5 බෙදීම 11යි 5 කියලා ඔප්පු ගන්න ඕනේ. ඝන මූල හරි බව පෙන්නන්න තියෙනවා. හරි. සිද්ධිය මේකයි. ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේ දීලා තියෙන්නේ මොකද්ද? සිලින්ඩරේ ඇතුලේ දැනට ඉතිරි වෙලා තියෙන ඉඩ ප්‍රමාණය. ඒ කියන්නේ සිලින්ඩරයෙන් කේතුව අයින් කරාම ඉතිරි ප්‍රමාණය මෙන්න. අපිට ගන්න තියෙන්නේ මොකද්ද? සිලින්ඩරේ පරිමාවෙන් πr වර්ගයේ h නේ සිලින්ඩරේ පරිමාවය අඩු කරන්න කේතුවේ පරිමාව. සිලින්ඩරයක පරිමාවෙන් 3න් පංගුවක් කේතුවේ පරිමාව. එතකොට ලැබෙන අගය 194.5යි. මොකයි කතාව. හරි. දැන් ආදේශ කරන්න පයි නම් තිබුණාවයි. ගානෙට ඔප්පු කරන්න තියෙනකේ පයි දිනවනේ. නිසා ඒකෙන්ම තිබුණාවයි. අරය එහෙනම් R වර්ගයේ නුඹ අරලිය අනුලා A වර්ගය. H කියන්නේ සිලින්ඩරයේ උස 4යි. මේ තියෙන්නේ සිලින්ඩරේ පරිමාව. ඕකෙන් අඩු කරන්න 3න් 1යි කේතුවේ පරිමාව. පයි R කියන්නේ මේකෙත් අර Aමයි. ඒතකොට A වර්ගය. H කියන්නේ Aමයි. මේ කේතුවේ උස Aමයි. right. එතකොට සමානයි 194.5ට. දැන් සුළු කරමු. මෙතන ඒ අකුර වැඩි වුණාම ඒ වල ගණයක් එනවා. 4 ඉලක්ක මුලින් ලියනවා. 4යි පයි A ගණය. ඍණ මෙතනත් පයි A ගණයක් එනවා. පයි A ගණයක් බෙදීම 3 සමානයි 194.5. හරිනේ. මුලින්ම ගන්නවා. right. දැන් අපි මේක සුළු කරමු. බලන්න පේනවා පයි A ගණය කියන්නේ සජාතියයි. මෙතෙන් යට එක දාලා බුදුහරයක් ගන්න. බුදුහරේ 3යි. මේක 3 වෙන්න 3න් වැඩි වෙනවා. ඒතර මෙතන 3න් වැඩි වුණාම 12 වෙනවා. 12යි පයි A ගණය ඍණ 3 3 එකයිනේ. ඒතර මෙතන පයි A ගණයමයි සමානයි 194.5. දැන් හරි වැඩි. පයි A ගණයව 12කින් පයි A ගණයව එකක් අඩු කරන්න. ඒතකොට 11යි. පයි A ගණය බෙදීම 3 සමානයි 194.5. ඒ යුක්ත කරන්න ඕනේ මාරු ගන්න ඉතිරියවා. ඒ ගණය සමානයි 194.5 වැඩි කිරීම 3 වෙනවා. මේ පල්ලෙන් එක මෙහෙට එනවා. උඩට යනවා. උඩ ඉන්න දෙන්න පල්ලෙහාට එනවා. 11යි පයි. හරි නේද? සතුටු වෙන්නේ නේද දැන්? ඇයි අපිට බබ පෙන්නන්න කියන එකේ තියෙන මඟුල ඇවිල්ලානේ තියෙන්නේ. මේ බලන්න. ඝන අයින් කරන්න අපි මොකද කරන්නේ? ඝන මූලය දානවා. ඒකෝට මේ පැත්තට ඝන මූලය 194.5 වරක් 3 බෙදීම 11යි පයිගේ ඝන මූලය. හරි.
එහා පැත්තේ ඝනයට ඝන මූලයේ කැපිලා ඒ සමානයි මේ පැත්තේ ගානේ තියෙන 3 වරක් 194.5 මෙතන ගුණිතය තියෙන මාරුණා කියන ප්‍රශ්නය නෑ රෝල්නාට මාරු කරලා ලියා ගන්න 194.5 විදීම 11යි පයි ගේ ඝන මූලය ඔන්නයි බවතනන්නේ කිව්වයි වැඩි දෙන්නේ සුළු කිරි පුරුදේ මුලදී තේරුම් ගන්න ඕනේ දේ තමයි මේකේ දීලා තියෙන්නේ 194.5 කියලා මේ ඉතිරි පරිමාව. ඉතිරි පරිමාව කියන්නේ සිලින්ඩරේ පරිමාවෙන් කේතුව අයින් කරාම ලැබෙන පරිමාව. ඉතින් සිලින්ඩරේ පරිමාවෙන් කේතුවේ පරිමාව අඩු කරනවා කියන්නේ ඒ සුළු කිරීමක් නේ තනිකරම ඒක පුරුදු. එතනයි මාළුක කතාවක් නෑ මේ වගේ. හරි. ඒතර පළවෙනි කොටස ඉවරයි. ඊළඟට මොකක්ද කියන්නේ? ඊළඟට කියනවා මේ 11යි පයි වලට මෙන්න මේ අගේ ආදේශ කරන්න. 11යි පයි කියන සම්පූර්ණ කෑල්ලට 34.54 ආදේශ කරලා ඒ වලාගේ පූර්ණ සංඛ්‍යාවට යන්න කියනවා මේ ලබ ගන්න බහුභාගය කරලා. ඒක අපිට ආවේ ඒ සමානයි ඝන මූලය ඇතුලේ 3 වරක් 194.5 බෙදීම 11යි පයි කියලානේ. ඉතින් මෙතන විචාරයක් මේ කෑල්ල විතරේ නොදන්නාගේ ප්‍රීතිය එකක් දීලා තියෙනවා ආදේශ කරා. ඒ සමානයි ඝන මූලය ඇතුලේ 3 වරක් 194.5 බෙදීම 11යි පයි කියන්නේ 34.54. ලඝු දෙන්න ලඝු. දැන් ලඝු ඒ සමානයි. ලඝු මේ සම්පූර්ණ සෙට් එකට ලඝු දෙනවා. මොකද සෙට් එක 3 වරක් 194.5 බෙදීම 34.54. right. වැඩේ පිළිවෙලයි එකින් එකට හරි. දැන් මේ පොදුවේ දුන්න ලඝු ගණක 10 පාදයේ මේ එක් සංඛ්‍යාවට වෙන වෙනම දෙමු. එතකොට මේ සෙට් එකටම ඝන මූලය තියෙන නිසා ඔයාලට වඩා ලේසි ඝන මූලය කියන්නේ 3 එකේ බලය. 3 එකේ බලය ඉස්සරහින් ලියාගමු. right 3 එකයි මෙතන මම මේකට පොදු වරහණක් දාන්නම් හේතුව මට දැන් ඇතුලේ වරහණක් දාගත්තා නම් හොඳයි වගේ තියෙන අත්‍යවශ්‍ය නැහැ නේ කුඩු කියන්නේ තියෙන්නේ හරි ඒක අවුලන්නේ ඔව් 3 එකයි ලඝු හරි 3 එකයි ලඝු මෙතන හරියට මම ගත්තා ඔව් දෙන්නේකයි ලඝු 3 ගුණිතය වෙනුවට එකතු කිරීම ආය ලඝු 194.5 බෙදීමට අඩු කිරීම දාමු ලඝු 34.54 හරි එතනත් නේ මේ 3 එකේ බලය 3 දෙනාටම අයිති නිසා වෙන වෙනම දුන්නොත් 3 දෙනාම 3ෙන් බෙදන්න ඒක අමාරු නිසා තමයි අපි එකකින් එකට දෙන්නේ නැතුව පොදුවේ පිටින් ලඝු ගණකේ බලය සම්ගුණ කියලා ගත්තේ. ඒක අපි අවසාන සුළු කරමු. හරි. තුනේ ලඝු ගණකය බලන්න. පූර්ණ සංඛ්‍යා 1යි කියන්නේ මේකේ ඉන්න බිඳුවේ සුළු කියලා. තුනේ නම් ලඝු ගණකේ මතක ඇති 47යි 71 ඉන්නේ ඔකේ. මේ දාන මේකේ පූර්ණ සංඛ්‍යා 3යි නම් අපි 2.0 කියලා පටන් ගන්න මේ උගන්වනවා නෙමෙයි නේ ලඝුවේ බලන්න දැනගන්න. ඔකේ ලඝු ගණකේ බලපුවාම ඉන්නේ 2.0 28යි 89 හරි ඊට පස්සේ ඍණ මේකේ පූර්ණ සංඛ්‍යා 2යි කියන්නේ ඉලක්කම් 2යි පිටට කලින් එන 1.0 කියලා පටන් ගන්න 34 පහේ 4 බලපුවම 53යි 83 ඉන්නේ 53යි 83 හරි දැන් ලඝු ඒ සමානයි 3න් එක වැඩි කිරීම මේට එක එකතු කරා මෙයාව අඩු කරා ඒ ගන්න මෙතන දාගත්තා හරියට කරන්න එන්නේ 1.0 එකතු කිරීමට ගිහින් පුළුවන් 1.22.77ක් දැන් ඒ සමානයි ප්‍රතිලඝු ගණකය ඇන්ටි ලොග් මේක තුනෙන් බෙදා යුක්ති කතාවක් නැති නිසා අවුලක් නැහැ එකට තුනේව නැහැනේ 0.12ට 4යි දෙකට නැහැ 27ට 9යි 7ට 2යි 40 92 නේද? ඔව් 40 92 ඇති ඊට
ඊට පස්සේ ප්‍රතිලබු බලන්න. ප්‍රතිලබු ගණකේ බලන්න ඉතින්. පොතේ මැද්දේ ලබු ගණක වගේ බලනවා 40 අණු දෙක තියෙන්නේ කොහෙද කියලා. ඔබ තියෙනවා 25 right 25 25 6 තමයි කැරති 25 6 කිලින් තියෙන ගාන හරියට මේක නෙමෙයි මදි ගාන තියෙන්නේ මධ්‍යන්තරේ 6 කිලින් right ඉලක්කමක් ගන්නවා තිබ්බා 10 බිඳුවෙනි බලය කියන්නේ ඊට කොහෙවත් යන්නේ නැහැ එතනමයි 1.56 ඔකට උත්තරේ අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. හරි. පූර්ණ සංඛ්‍යාව නම් මෙයා විතරයි ඉන්න ඕනි. ඒතකොට ඊතර පස්සේ සෙට් එකම අයින් වෙන්න ඕනි. ඊතර පස්සේ සෙට් එකේ මුලටම තියෙන්නේ 5. 5 නම් ඉස්සරහට එකතු වෙන්න ඕනි. ඒ සමානයි පූර්ණ සංඛ්‍යාවට ආසන්න වශයෙන් 3යි සෙට් එක. ඔබ උත්තරේ පිළිවෙලට වැඩේ කරන්න මම මේ කරන්නේ හරි වැරදි බලන්න ඔයාලට සපෝට් එකක් දෙන්න විතරයි. මේවා පැහැදිලිව පන්ති උගන්වලා තියෙන්නේ. සහ තේරෙන්නේ නැත්නම් අහගන්නත් අවස්ථාව ඕන තරම් තියෙනවා. කවුරු හරි කෙනෙක් මේවා තාම බැරිව ඉන්නවා නම් ඒ වෙන මොකුත් ඉන්නවෙන්නේ උවමනාවක් නැති ඉඳලා විසක් වෙන කිසිම හේතුවක් නැතිවි. හරි උගන්වලා තියෙනවා. තේරුම් නැත්නම් ආය අහගන්න අවස්ථාව තියෙනවා ඕන තරම්. මේ අපේ පන්ති මේ ගොඩක් සෙනගින්න පන්ති නෙමෙයිනේ. අවශ්‍යතාවය තියෙනවා නම් අහගන්න පුළුවන්. වැට්ට කතාව ඉතින් මෙහෙමයි. අර වැඩක් කරන එකාම තමයි ප්‍රශ්නයක් අහලා වුණත් නොතේරෙන දෙයක් අහලා කරගන්නෙත් එහෙමයි. ඒ කියන්නේ උවමනාවක් තියෙන එක විතරයි. උන් කොහොමද උඩ දාගන්න. කොහොමද එහෙම තමයි නේද? හරි. අදට එච්චරයි. එතකොට අලුත් ගාන ලබන සඳුදාට දාන්නේ. සෙන්සර් දෙක ගන්න කියලා දන්නවනේ. වැඩි ඔයාලට තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි 17 වෙනි ගානේ 16 වෙනි ගානේ ලබන සතිය සම්බන්ධ හම්බ වෙනවා. එහෙනම් ෂෙයාර් එක